සියලු දෙනාවම සාදරයෙන් පිළිගන්නවා NFT මාස්ටර් කෝස් එකට. එහෙම නැත්නම් cryptocurrency මාස්ටර් කෝස් එකට. NFT cryptocurrencies මේ ගැන කතා කරන්න ඉස්සරින් ඇත්තටම මේ කතා කරන මම කවුද? එහෙම නැත්නම් මෙන්න මේ මාස්ටර් කෝස් එක කන්ඩක්ට් කරන මම කවුද? ඒක ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. සමහර විට ඔයා මම කවුද කියන එක සමහර විට දන්නේ නැති. සමහර කට්ටිය පළවෙනි වතාවට මම කවුද කියලා හොයනවා ඇති. මම ගත්තාම ලංකාවේ ඉගෙන ගන්න පුළුවන් උපරිමයටම ඉගෙනගෙන මෙන්න මේ ඔන්ලයින් ෆීල්ඩ් එකේ එහෙම නැත්නම් ඔන්ලයින් ජොබ් කියන කැටගරි එකේ අවුරුදු 10ක පළපුරුද්දකුත් එක්කන් තමයි මෙන්න මේ මාස්ටර් කෝසස් මම ක්‍රියේට් කරන්නේ. මේ විතරක් නෙමෙයි. තව මගේ මාස්ටර් කෝසස් තියෙනවා. මෙන්න මේ NFT පිළිබඳව NFT එහෙම නැත්නම් non fungible token කියන මෙන්න මේ concept එක එහෙම නැත්නම් cryptocurrencies කියන concept එක metaverse එකෙන් ඇත්තටම ලොකුවටම කතා කරනවා. ලොකු අඩුවක් වෙලා තිබුණා ලංකාවේ කට්ටියන්ට සමහර විට සිංහල language එක කතා කරන කට්ටියන්ට මෙන්න මේ NFT එහෙම නැත්නම් මෙන්න මේ cryptocurrencies එකන් හරියට කොහොමද වැඩ කරන්නේ? NFT marketplace එකට ගිහිල්ලා අපි කොහොමද NFTs ක්‍රියේට් කරන්නේ? NFTs අපි ක්‍රියේට් කරද්දී මොනවාද අපි දැනගත යුතු දේවල්? අපි NFT marketplace එකට ගිහිල්ලා අපිට ඕනෑවට එපාවට එහෙම නැත්නම් අපිට ඕන විදියට වැඩ කරන්න බෑ. ඒකේ තියෙනවා conditions. එහෙම නැත්නම් ඒකේ තියෙනවා criterias. ඒ criterias මොනවාද? ඔයාට සමහර විට මෙන්න මේ NFT ගැන cryptocurrencies ගැන මේ වෙද්දී සමහර විට ඔයාට learn කරන්න හරි resources එකක් තිබුණේ නැහැ. ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි මෙන්න මේ මාස්ටර් කෝස් එක ගෙනාවේ. මේ මාස්ටර් කෝස් එකේදී ඔයාලට ලර්න් කරන්න පුළුවන් මේන්ලි මෙන්න මේ NFTs එක්කන් කොහොමද cryptocurrencies earn කරන්නේ? මෙන්න මේ cryptocurrencies earn කරද්දී අපි කොහොමද earn කරලා ඒ සල්ලි සමහර විට ලංකාවට සමහර විට ඔයා ඉන්න country එකට එහෙම නැත්නම් ඔයාගේ local bank account එකට කොහොමද ඒ සල්ලි ගන්නේ? අපි cryptocurrencies ගැන කතා කරනවා. සමහර විට ඔයත් cryptocurrencies ගැන අහලත් ඇති. cryptocurrency කියන්නේ මොනවාද? එහෙම නැත්නම් NFTs කියන්නේ මොනවාද? මේ NFT කියන concept එක ලොකුවටම expand වෙන time එක තමයි ඔයා මෙන්න මේ master course එකට එහෙම නැත්නම් මෙන්න මේ introduction section එක ඔයා බලන්න. NFT ගැන කතා කරද්දී සමහර විට ඔයා NFT ගැන ලොකු idea එකක් නැතුව ඇති. ඒ ගැන worry වෙන්න එපා. මොකද කියනවා නම් මෙන්න මේ master course එකේ. මේ master course එක ගැන කතා කරන්න ඉස්සරින් NFTs ගැන අපි කතා කරන්න ඕන. සමහර විට ඔයාට මෙන්න මේ master course එකට join වුණාට පස්සේ මොනවාද තියෙන benefit එක ඔයා දැනගෙන ඉන්න ඕන. NFT marketplace එකට ගියාට පස්සේ මෙන්න මේ marketplace එකේ එක අය මෙන්න මේ වගේ NFTs එහෙම නැත්නම් මේ වගේ collections ඇවිල්ලා sale කරනවා. ඔයා මම වගේ ඉස්සරහට මෙන්න මේ වගේ කට්ටිය ඇවිල්ලා මෙන්න මේකේ sale කරනවා. ඒ කියන්නේ මේ එක කට්ටියන් ඇවිල්ලා මෙන්න මේක NFT sale කරනවා. NFT එකක් කියන්නේ ස්පෙෂල් එහෙම නැත්නම් මෙන්න මේ digital piece එකක් කිව්වොත් හරියටම හරි. එහෙම නැත්නම් NFT එකක් කියන්නේ එක්ක image එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් audio එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් video එකක් වෙන්න පුළුවන්. PNG එකක් වෙන්න පුළුවන්. ඕන එකක් වෙන්න පුළුවන්. NFT එක ගැන කතා කරද්දී මේ NFT marketplace එකේ වැඩ කරන කට්ටියන් මේ විදිහට වැඩ කරද්දී මෙන්න මේ NFT marketplace එකේ mainly කතා කරනවා Ethereum ගැන. සමහර විට අහලත් ඇති cryptocurrency එකක් තමයි Ethereum. Ethereum එකක් මේ වෙද්දි ඒ කියන්නේ cryptocurrencies උස්පාත් වෙනවා. ඒ කියන්නේ ඒකේ value එක අඩු වැඩි වෙනවා. අපි NFT marketplace එකෙන් කතා කරද්දී Ethereum. මේ වෙද්දි Ethereum එකක් අද වෙද්දි Ethereum එකක් වෙනවා $2928. සාමාන්‍ය ලංකාවේ කෙනෙක් නම් ලංකාවේ මුදලින් බැලුවොත් 5,95,000ක් වෙනවා එක Ethereum එකක්. එක Ethereum එකක් ඒ වගේ වෙද්දී සමහර විට මෙන්න මේ වගේ කට්ටිය මේ NFT sale කරනවා. NFT sale කරනා වගේම ඔයා ගිහිල්ලා බැලුවොත් එයාලගේ sale history. sale history බැලුවොත් සමහර විට ඔයාට මේවා ඉලක්කම් විතරක් වෙන්නත් පුළුවන්. reason එක. මෙතන තියෙන මේ NFT එක පැයකට කලින් sale වෙලා තියෙන්නේ Ethereum 71කට. Ethereum 71කට. Ethereum එක කියන්නේ ඩොලර් වලින් ගත්තොත් 2900ක් එහෙම නැත්නම් 2928ක් රුපියල් වලින් ගත්තොත් 5,95,000. මෙන්න මේ NFT එක සේල් වෙලා තියෙන්නේ Ethereum 71කට. ඔයාලට පේනවා ඇති ලොකු ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණයක් තියෙනවා.
සමහර විට ඔයාලට මේක පේන්නේ 71 70 මේ විදිහට වෙන්න පුළුවන්. හැබැයි නමුත් මේ ඉන්තීරියම් එක ලොකු ගාණක් වෙනවා. මේ විතරක් නෙමෙයි හැම කෙනාම ගිහිල්ලා බැලුවොත් මෙන්න මේ මාකට් ප්ලේස් එකේ ඇවිල්ලා වැඩ කරන කට්ටිය එයාලගේ NFT එක ලොකු ගණන් වලට සේල් කරනවා. සමහර විට මේ NFT මාකට් ප්ලේස් එක ගැන සමහර විට ඔයා හොයලා ඇති. සමහර විට ඔයාට අයිඩියා එකකුත් තියෙනවා ඇති. අයිඩියා එකක් නැත්තම් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මොකද කියනවා නම් NFT කියන එකෙන් සමහර විට අපිට එක රැයකින් කෝටිපතියෙක් වෙන්න පුළුවන් ඔපචුනිටි තියෙනවා. ඒක තමයි ඇත්තම සිනාරියෝ එක. මොකද මේ NFT මාකට් ප්ලේස් එකේ ලොකු ගණන් එක්කන් එහෙම නැත්නම් ඉන්තීරියම් කියන ක්‍රිප්ටෝ කරන්සි එකත් එක්කන් තමයි මේ මාකට් ප්ලේස් එකේ මෙන්න මේ NFTs සේල් වෙන්නේ. බොහෝ දුරට ක්‍රිප්ටෝ කරන්සිස් එක්කන් අපිට NFT වලින් earn කරන්න පුළුවන්. NFT වලින් earn කරනවා කියන්නේ අපි earn කරන්න හිටපුවාම අපි ලොකු ගණන් වලින් තමයි මේක earn කරන්න යන්නේ. ලොකු ගණන් එහෙම නැත්නම් ඩොලර් 45000 78000 ඩොලර්ස් වලින් ඉන්තීරියම් ගත්තාම මම කිව්වා ගොඩක් දේවල් මේකේ වාට ඉගෙන ගන්න තියෙනවා. NFT මාකට් ප්ලේස් එකට ආවට පස්සේ ගොඩක් දේවල් වාට ඉගෙන ගන්න තියෙනවා. ඔයාට ඒ නිසාම තමයි මෙන්න මේ මාස්ටර් කෝස් එක මම බිල්ඩ් කරේ. මේ මාස්ටර් කෝස් එකේ තියෙනවා මේ වෙද්දි මාස්ටර් කෝස් එකේ තියෙනවා ලෙක්චර්ස් 64ක්. ලෙක්චර්ස් 64ක් තියෙනවා වගේම ඔයා NFT මාකට් ප්ලේස් එකට ගියාට පස්සේ සමහර විට ඔයා දකිනවා NFT මාකට් ප්ලේස් එකේ අයිටම් එහෙම නැත්නම් කලෙක්ෂන්ස් ලොකු කලෙක්ෂන් එකක් තමයි මේ කට්ටිය මේව වැඩ කරන්නේ. එහෙම නැත්නම් කලෙක්ෂන් එකේ එහෙම නැත්නම් මේ කට්ටියන්ගේ NFT අයිටම් ප්‍රමාණය NFT 10000යි 18000යි මේ වගේ ලොකු අයිටම් කලෙක්ෂන් එකක් තමයි වැඩ කරන්නේ. ඔයා දැනගන්න ඉන්න ඕන මේ NFT කලෙක්ෂන් ක්‍රියේට් කරන්න. ඒ නිසාම තමයි සොලියුෂන් එකක් විදිහට මෙන්න මේ මාස්ටර් කෝස් එකේ සම්පූර්ණයෙන් ඔයාලට NFT ගැන මේක ලර්න් කරන්න පුළුවන්. මොකද ලෙක්චර්ස් 64ක් තියෙනවා. මේක සම්පූර්ණයෙන් තියෙනවා NFT කොහොමද සේල් කරන්නේ, කොහොමද බයි කරන්නේ, එහෙම නැත්නම් ඔයා කොහොමද. ඒ කියන්නේ ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් පළවෙනි සෙක්ෂන් එකේ තියෙන ඉන්ට්‍රොඩියුස් සෙක්ෂන් එක. ඔයාලට සම්පූර්ණයෙන් NFT ගැන මෙතනදී ඔයා අයිඩියා එකක් ගන්නවා. ඒ වගේම මෙන්න මෙතනදී ඔයා ගන්නවා NFT මාකට් ප්ලේස් එකේ වැඩ කරන්න යද්දී ඔයා යූස් කරන්න ඕන wallet. එහෙම නැත්නම් MetaMask wallet එක. MetaMask wallet එක ගත්තාම අපි කොහොමද ඒක top up කරගන්නේ? මොකද කියනවා නම් NFT මාකට් ප්ලේස් එකට ගියාට පස්සේ ඔයා මාකට් ප්ලේස් එකේ වැඩ කරද්දී මේකේ වෙරිෆිකේෂන්ස් process තියෙනවා. මෙන්න මේ දෙවෙනි සෙක්ෂන් එකේ මුලින්ම කතා කරන්නේ කොහොමද ඔයාගේ account verification process එක හරියට කරන්න කියන දේ. ඒ වගේම තුන්වෙනි සෙක්ෂන් එක තියෙනවා. මේ තුන්වෙනි සෙක්ෂන් එකේ අපි කතා කරනවා NFT එක සේල් කරන්න තියෙන මාකට් ප්ලේස්. අපි මේකෙදි කතා කරනවා mainly OpenSea එක ගැන කතා කරනවා. OpenSea එක වගේම Rarible එක, ඒ වගේම CryptoKitties, ඒ වගේම crypto.com මේ වගේ ඕන තරම් networks තියෙනවා. අපි මෙතනදී network ගැන කතා කරනවා තුන්වෙනි section එකේ. ඒ වගේම හතරවෙනි section එකේ අපි NFT එකක් හරියට කොහොමද හොයලා buy කරනවා නම් අපි buy කරන්න කියන කතා කරනවා. අපි කොහොමද NFT එකක් හරියට buy කරන්නේ? අපි කොහොමද NFT එකක් හරියට ක්‍රියේට් කරන්නේ? අපි කොහොමද හරියට NFT එක සේල් කරන්නේ කියන concept එක මෙතන section 4 දී මම කතා කරනවා. ඒ වගේම අපි NFT market place එකට ගියාට පස්සේ මේකේ තියෙන එක එක gas piece. ඔයා හරියට identify කරගන්න ඕන gas fee එකක් කොහොමද හැසිරෙන්නේ. එහෙම නැත්නම් gas fee එකේ කොහොමද එයාලගේ behavior එක. මෙන්න මෙතන පස්වෙනි section එකේ gas fee එක ගැන A to Z මම කතා කරනවා. ඒ වගේම මේකේ 6 වෙනි section එකේ කතා කරනවා එහෙම නැත්නම් අපි හරි NFT project එකක් අපි කොහොමද තෝරගන්නේ? එහෙම නැත්නම් අපි හොයාගන්නේ. එහෙම නැත්නම් අපි කොහොමද අලුතෙන් එන NFT project එකක් අපි identify කරගන්නේ? මොකද අලුතෙන් එන project එකකුත් එක්කන් අපිට NFTs earn කරන්න තියෙන එහෙම නැත්නම් NFTs හරහා profit කරන්න තියෙන පෙස්සතිය වැඩි. මෙන්න මෙතන එහෙම නැත්නම් 6 වෙනි section එකෙන් පස්සේ 7 වෙනි section එකේ නම් අපි කතා කරනවා අපි NFTs මම ඔයාලට මුලින්ම කිව්වා NFTs මේ කට්ටිය කතා කරද්දී එහෙම නැත්නම් NFTs ලොකු ගණන් වලට මේ වගේ සේල් වෙනවා. NFT සේල් වෙනවා වගේම NFT ගැන කතා කරද්දී මෙයාලගේ collection එක. එහෙම නැත්නම් item 10000යි 18000යි මේ වගේ ලොකු collection එකක් තමයි මේ කට්ටිය වැඩ කරන්නේ. මෙතන එහෙම නැත්නම් section 7න් පස්සේ කතා කරනවා කොහොමද මේ වගේ ලොකු collection ඔයාට coding knowledge එකක් නැතුව ඒ කියන්නේ coding knowledge එකක් තිබුණොත් කිසිම ගැටලුවක් නැතුව මේ වගේ ලොකු collection create කරන්න පුළුවන්. හැබැයි නමුත් මම මෙතනදී කතා කරනවා ඔයාට coding knowledge එකක් නැතුව automatically ලොකු collection එකක් අපි කියමුකෝ NFT 10000ක collection එක කොහොමද create කරන්නේ. මෙතනදී A to Z කතා කරනවා. ඒ කියන්නේ ඔයාගේ layers ටික create කරන විදිය, ඒ වගේම
NFT එකක් ජෙනරේට් කරන්න ඕන කෝඩින් ටික ගැන A to Z කතා කරනවා. කිසිම කෝඩින් නොලෙජ් එකක් ඕනේ නැහැ. කිසිම දෙයක් ඕනේ නැහැ. ඔක්කොම ටික දීලා තියෙනවා. ඒ වගේම මම මෙතනදී කතා කරනවා එහෙම නැත්නම් 10 වෙනි සෙක්ෂන් එකේ මෙන්න මේ NFT 10000 ක්‍රියේට් කළා අපි කොහොමද OpenSea එකට එහෙම නැත්නම් NFT මාකට් ප්ලේස් එකට අපි කොහොමද අප්ලෝඩ් කරන්න ලොකු කලෙක්ෂන් එක. ඒ අප්ලෝඩ් කරන process එකේ මම කතා කරනවා මෙතනදී mainly softwares දෙකක්. ඒ softwares දෙක ඔයාට totally free ගන්න පුළුවන් වෙන විදිහට තමයි. එහෙම නැත්නම් ඔයාට මෙන්න මේක resources page එකේ දාලා තියෙනවා. මේ softwares දෙක through ඔයාට පුළුවන් කැමති software එකක් use කරන්න. මම මෙතනදී method තුනක් කියලා දීලා තියෙනවා. පළවෙනි method එකේ softwares use කළා. තුන්වෙනි method එකේ manual process එක. ඒ වගේම මෙන්න මේ පළවෙනි එහෙම නැත්නම් දෙවෙනි process එකේදී use කරන softwares දෙක totally free ඔයාලට මම දීලා තියෙනවා. ලොකු cost එකක් වෙන මෙන්න මේ softwares දෙකස් ඔයාලට මෙන්න මේ master course එක හරහා දීලා තියෙනවා. ඒ වගේම මෙන්න 11 වෙනි section එකේ. ඒ කියන්නේ මම කිව්වා මේ විදිහට ඔයා earn කරන සල්ලි. එහෙම නැත්නම් මෙන්න මේ NFT market place එකට ඇවිල්ලා ඔයා earn කරන සල්ලි කොහොමද ඔයා හරියට withdrawal කරගන්න ඔයාගේ local bank account එකට. මෙතනදී A to Z කතා කරනවා කොහොමද exchange process එක එහෙම නැත්නම් මෙන්න මේක හරියට අපි කරගන්න කියන දේ. ඒ දෙත් එකක් genuine විදිහටම A to Z කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට ඇවිල්ලා rock කරන්න පුළුවන් වෙන විදිහට තමයි මෙන්න මේ master course එක step by step genuine විදිහටම හදලා තියෙන්නේ. මොකද NFT market place එක කියන්නේ daily update වෙනවා. හැම නැත්නම් මේ market place එක sensitive place එකක්. මේ sensitive place එකේ ඔයා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද මෙතනින් මේ විදිහට master course එක create කරනවා වගේම මේ sensitive place එකේ එහෙම නැත්නම් මෙන්න මේ market place එකේ එන හැම update එකම ඔයාලට අප්ඩේට් එකක් විදිහට දෙන්න වෙනම ඔයාලට Facebook group එකක් හදලා තියෙනවා. මෙන්න මේ Facebook group එකේ link එක මේකේ resource page එකේ තියෙනවා. අනිවාර්යෙන් ඔයා ගිහිල්ලා මෙන්න මේ Facebook group එකට ඔයා join වෙන්න ඕන. reason එක මම කිව්වා NFT market place එක කියන්නේ sensitive ඒ වගේම නිතර වෙනස් වෙනවා. අලුත් concept එනවා. අලුත් දේවල් ගොඩක් එනවා. ඒ අලුත් දේවල් ඔයාලට communicate කරන්න තමයි මෙන්න මේ Facebook group එක හදලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ master courses එකත් එක්ක join වෙද්දී NFT market place එකේ එහෙම නැත්නම් මෙන්න මේ NFT sale කරන්න යන process එකේ අනිවාර්යෙන් join වෙන්න ඕන ඔයා මෙන්න මේ Facebook group එකට. Facebook group එකට එහෙම මම additionally ඔයාලට Facebook group එක හරහා lifetime ඔයාලට support එක දෙන අතරේ ඔයාලට පුළුවන් මෙන්න මේ Facebook group එකේ මගේ direct WhatsApp number එක ඔයාලට offer කරලා තියෙනවා. direct ඔයාලට මාව contact කරගන්න පුළුවන්. මොකද NFT market place එක ඔයා ගිහිල්ලා මේකේ ලොකු sale එහෙම නැත්නම් මේ වගේ sale ඔයා ගන්න ඕනේ. මේ වගේ sale ගන්න යද්දී process එක තියෙනවා. process එකේ A to Z කියලා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ process එකේ හරියටම ගියොත් මෙන්න මේ NFT market place එකේ එහෙම නැත්නම් Ethereum එකක් එහෙම නැත්නම් මෙන්න මේ cryptocurrencies එකක් genuine විදිහටම earn කරන්න. ඔයාලට පුළුවන් මෙතනින් පස්සේ කැමති තීරණයක් ගන්න කැමති කෙනෙකුට පුළුවන් මෙන්න මේ master courses එකත් එක්ක join වෙන්න. මේ master course එකේ genuine විදිහටම ඔයාලට NFT market place එකේ වැඩ කරන්න A to Z කියලා දීලා තියෙනවා. ඒ වගේම master course එකට join වෙන්න කලින් පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕන. මෙන්න මේ master course එක මෙන්න මේ විදිහට හදලා තියෙන්නේ genuine විදිහටම ලොකු resources ප්‍රමාණයකුත් එක්ක. මෙන්න මේ master course එකට join වෙලා සමහර විට ඔයාලට මෙන්න මේ master course එකට join වෙලා යන අතරතුරදී ඔයාට මෙන්න මේ review section එක ඔයාට එවි. එහෙම නැත්නම් සමහර විට මෙන්න මේ course එක review කරන්න එවි. මෙන්න මේ course එක review කරන්න යද්දී ඔයා මේකේ තියෙන content එක හරියටම බලන්න. content එක ගැන හරියටම බලලා මොකද ලොකු resources ප්‍රමාණයකුත් එක්කන් declare කරලා තියෙන්නේ. මෙන්න මේ ඔයා දෙන feedback එක. ඇත්තටම මට මාරම් වැදගත්. ඔයා මෙන්න මේ master course එකට දෙන feedback එක ගැන දෙපාරක් තුන් පාරක් හිතලා ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මේකේ 5 star feedback එකක් දෙන්න කියලා මතක් කරනවා. මොකද මේක හදලා තියෙන්නේ ඔයාව ගොඩ යන්න එහෙම නැත්නම් ඔයාව ගොඩ දාන්න genuine විදිහටම NFT market place එකේ දැනගත යුතු සියලුම concept A to Z මෙන්න මේ master course එක කරා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ master course එකට enroll වෙන්න. enroll වෙනවා කියන්නේ ඔයාලට මම lifetime support එක තියෙනවා. ඒ වගේම private Facebook group එක තියෙනවා. direct මගේ WhatsApp number එක තියෙනවා. මෙන්න මේ NFT market place එකේ genuine විදිහටම සමහර විට ඔයා මෙන්න මේ master course එකට join වෙනවා කියන්නේ
ඔයාගේ ෆියුචර් එක එහෙම නැත්නම් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක සමහර විට එක රැයකින් වෙනස් වෙන්න පුළුවන්. එක රැයකින් ඔයා කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඕන තැනක ගිහිල්ලා ඔයාට හොයලා බලන්න පුළුවන් NFT මාකට් ප්ලේස් එක කියන්නේ මොකක්ද කියලා. තීරණය ගැනීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. කැමති නම් ඔයාට ගිහිල්ලා දැන් ගිහිල්ලා ඔයාට පුළුවන් එන්රෝල් වෙන්න. අපි මාස්ටර් කෝස් එක ඇතුළේදී ලෙසන් වලදී ආය හම්බෙමු.